ඔන්න ඉතින් මේ අපේ යනුලි බබාගේ 6 වෙනි බර්ත්ඩේ එක තමයි අද තියුනේ. එයාට ඕන වුණා එයාගේ යාළුවෝ ටිකට පොඩි ට්‍රීට්මන්ට් එකක් දෙන්න. ඉතින් ගිය සැරේ බර්ත්ඩේ එක කියන්නේ ෆින්ලන්තයට ඇවිල්ලා තිබිච්ච පළවෙනි බර්ත්ඩේ එකට එයා ඉන්වයිට් කරපු යාළුවෝ ටිකටම මේ සැරෙත් කියමු කියලා එයාම අපිට යෝජනා කරා. ඉතින් ඒ අනුව අපි ඉන්නපු යාළුවන්ට කතා කරලා කිව්වා මේ තීම් එක තීරණය කරෙත් එයා තමයි. එයා හරිම ආස කාටුන් එක මේ එල්සා තීම් එකට අනුව එයාට බර්ත්ඩේ එක ඩෙකොරේට් කරන්න කියලා එයාම තමයි අපෙන් ඉල්ලීමක් කරේ. ඒ අනුව ඉතින් අපේ වයිෆ් හොයලා බලලා මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඕන සැරසිලි ටික සහ එයාගේ ඇඳුම ඕඩර් කරලා ගෙනගෙන තිබුණා. එල්සා විදියට එයාට අඳින්න. ඉතින් ඒ ඇඳුම ඇඳගෙන හරිම සතුටින් ඉන්නවා. මේ ඒ අතරේ අපේ ලංකාවේ ඉන්න එයාගේ ආච්චිලා සීයලා දෙපැත්තෙම ආච්චිලා සීයලාට ඇඳුම ඇඳපු වෙලේ ඉඳන් වීඩියෝ කෝල් අරගෙන එහෙම පෙන්නුවා. කැම ටික එහෙම රෙඩි කරලා ඇඳුම් ඇඳලා අපි ක්ලබ් රූම් එකේ තමයි එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඒ සැරසිලි ටික කරලා ඉවරලා ආච්චිලා සීයලටත් කෝල් එකක් අරගෙන පෙන්නුවා. මෙහෙම තමයි බර්ත්ඩේ එක අද සමරන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එයාගේ හිතේ හැටියට එයා සතුටින් හිටියා. ඊට පස්සේ අපි යාළුවෝ ටික එනකන් ඉඳලා තමයි කේක් එක කපන්න පටන් ගත්තේ. ඉතින් එයාගේ යාළුවෝ ටික තමයි මෙතන මේ ඉන්නේ. තව යාළුවෝ ඉන්නවා. මේ ඇත්තටම කිව්වොත් මේ අපි ඉන්න හරියේ ඉන්නවා ශ්‍රී ලංකන් ෆැමිලිස් ගොඩක්. ඉතින් ළමයිම ගත්තොත් ළමයි 50කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා මම හිතන විදිහට. නමුත් ඉතින් මේ අපි ඇවිල්ලා ෆින්ලන්තයට ඇවිල්ලා පළවෙනි වතාවට බර්ත්ඩේ එක සමරපු වෙලාවේ එයා ඉන්වයිට් කරපු ළමයි ටික තමයි මේ ආපහු එයා කිව්වේ ඉන්වයිට් කරන්න කියලා. ඉතින් අපි යනුලිගේ ඉල්ලීමට එයාගේ යාළුවෝ ටික ඇවිල්ලා ඔන්න දැන් කේක් එක එහෙම කපලා හරිම සතුටින් යාළුවොත් එක්ක එයාගේ උපන්දිනය සමරුවා. ඉතින් මම නිකන් ඇහුවා කොහොමද පුතා අද දවස කියලා. ඉතින් එයාට හරිම සතුටුයි. මේ මොකද එයා හරි කැමති යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, යාළුවොත් එක්ක විනෝද වෙන්න. ඉතින් කිසිම කරදරයක් බාධාවක් නැහැ. එයා යාළුවොත් එක්ක එයාගේ උපන්දිනේ සතුටින් සමරපු විදිය තමයි මේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවා හැමෝමත් එක්ක හොඳට කාලා බීලා ඊට පස්සේ ඉතින් සෙල්ලම් පටන් ගත්තා. මෙතන තියෙනවා මේ අපේ ක්ලබ් රූම් එක. ඇත්තටම මේ ෆින්ලන්තේ ගොඩාක් අපාර්ට්මන්ට් වල තියෙනවා මේ ක්ලබ් රූම් එක. නැත්තම් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක ක්ලබ් රූම් 2-3ක් හරි තියෙනවා. ඉතින් අපිට තියෙන මේ ක්ලබ් රූම් එක චුට්ටක් පොඩි. නමුත් ඉතින් මේක තියෙනවා පූල් ටේබල් එකක්, ටීවී එකක්, ඊළඟට PS5
ගේමින් එකක්, ඊළඟට සෙටප් එකක්, මයික්‍රෝවේව්, ලිප, ඊළඟට ෆ්‍රිජ් එක, ඒ හැමදේම තියෙන මූලිකව අවශ්‍ය කරන දේවල් ටික. කියන්නේ සාමාන්‍ය පොඩි පාටි එකකට ඕන කරන සියලුම දේවල් ටික මෙතන තියෙනවා. ඉතින් එතනින් එහා පැත්තේ වොෂ්රූම් එක තියෙනවා. ඒ ටික තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පොඩි සෙලිබ්‍රේෂන් එකකට මේ වගේ තැනක් හොඳයි. ගෙවල් ඇතුලේ චුට්ටක් ඉඩකඩ අඩු නිසා ගොඩක් කරාම ක්ලබ් රූම් මේ වගේ පොඩි පොඩි පාටිස් වලට පාවිච්චි කරනවා. ඉතින් අපේ පාටියට අපි ඉන්වයිට් නොකරත් අනිත් පොඩි ළමයින් ටික අමතක කරේ නැහැ. අපි හැමෝටම පුළුවන් විදියට කෑම අපි වැඩිපුරත් හැදුවේ එහෙම බෙදන්නම් බලාපොරොත්තු වෙන තමයි මේ පොඩි පොඩි පැක් හදලා අපේ වයිෆ්ට ගොඩක් උදව් කරා අපේ ඉන්න ලොකුම ළමයි දෙන්න. ඒ ළමයි දෙන්නත් එක්ක මේ ඒ ටික පැක් කරලා අපි ගෙවල් වලටම ගිහින් දුන්නා. මේ ඉතින් මොකද පොඩි ළමෙක් කාගේවත් හිත දාන්න අපි කැමති නැති නිසා ඉතින් මේ හැමෝටම ඉන්වයිට් කරගන්න බැරි වුණාට අපි පුළුවන් විදිහට හැමෝටම යනුලගේ උපන්දිනේ කොටසක් හෝ යවුවා. ඉතින් ආපු හැම ළමයෙකුටම පුංචි හෝ ප්‍රසන්ටයක් දෙන්න අපේ යනුලි බබා ආමතක කරේ නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා සුබම සුබ උපන්දිනයක් වෙන කියලා යනුලි බබාට. එයාට මතක හිටින්න තමයි අපි මේ වීඩියෝ එක හැදුවේ. කවදා හරි එයාට බලන්න.